ඔබ දන්නවද ස්ට්‍රෙස් එක සහ කොලෙස්ටරෝල් අතර තියෙන සම්බන්ධතාවය? දැන් ස්ට්‍රෙස් එක වැඩි කියන්නේ අපි කියනවා ක්‍රොනික් ස්ට්‍රෙස් එක. දීර්ඝ කාලීන ඔබ ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. මානසික පීඩනයකින් ඉන්නේ. මානසික පීඩනයත් එක්ක සම්බන්ධ වෙන හෝමෝන් වර්ග කීපයක් තියෙනවා. අපි හිතමු කෝටිසෝල් කියන හෝමෝන් එක අපි ගමු. මේ වගේ හෝමෝන් නිෂ්පාදනය කරන්න මම අර කලින් සඳහන් කරා. මේ වගේ හෝමෝන් නිෂ්පාදනය කරන්න කොලෙස්ටරෝල් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එතකොට ශරීරයේ මගේ මේ හෝමෝන නිෂ්පාදනය කරන්න කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා. හැබැයි කොලෙස්ටරෝල් මොකද්ද වෙන්නේ? 75%ක්ම නිෂ්පාදනය වෙන්නේ අපේ ශරීරය මගින්. එතකොට ආහාර මගින් කොලෙස්ටරෝල් ලැබුණේ නැතත් ඔබේ ශරීරයේ අක්මාව මගින් වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ගන්නවා. ඒක නිසා තමයි ඔබ දීර්ඝ කාලීනව ස්ට්‍රෙස් එකකින් මානසික පීඩනයකින් ඉන්නවා. එහෙම නැත්නම් නිතර මානසික පීඩනයට ලක් වෙනවා නම් ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබගේ ස්ට්‍රෙස් ලෙවල් එක කන්ට්‍රෝල් කරගන්න.